පාටිකුරුල්ල කතාවේ අපි අද වීඩියෝ එක තුළින් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඇත්තටම දිනේෂ් පහර දීමකින් තුවාල ලබන කෙවින් අසීරුතාවයකට පත්වේවි. ඉතින් අපි අද කතා කරන්න ඕනේ ඒ ගැන. ඉතින් මම මෙන්න මෙහෙම කියන්නේ. පහුගිය කාලෙම දිනේෂ් ඒ කියන්නේ නුරාන් එව්වා වෙන කවුරුවත් නෙමෙයි කියන එක ඔයාලට මතක ඇති. ඒ තමයි දිනේෂ්ව. විශේෂයෙන්ම ඒ එව්වේ ඔය කෙවින් ලව නැවත වතාවක් පැවැත්වීමට ලොකුම හිතාගෙන කියන කතාව ගැන. අපි කිසිසේත්ම අමතක කර යුතු නෑ කියන ඒ කතාව තමයි අද අපි මතක් කරන්නේ. කොහොම වුණත් දැන් කෙවින්ට මේ පහර දීම සිදු කරන්නේ කෙවින් නුරාන් ගැන සහ හැමෝම ගැන සියල්ල හෙවීමට ලක් කරලා තිබුණු මොහොතකයි කියන ඒ කතාව තමයි අපි අද වීඩියෝ එක හරහා ඔයාලව දැනුවත් කරන්නට බලාපොරොත්තුවක් තියාගත්තේ. ඉතින් තව දෙයක් කියන්න මම මේ වෙලාවේ අවස්ථාවක් වෙන් කරගන්න සූදානම් වෙනවා. ඇත්තම කියනවා නම් දැන් ලොකු සාක්ෂියක් ඕන බව කතා කරන්න කටයුතු කරලා තිබුණානේ. ඉතින් ඇත්තටම දැන් ඉස්සරහට වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක්. ඒ වෙන මොකුත් නෙමෙයි. කෙවින් රෝහල්ට යනවා සහ ඇත්තටම කියනවා නම් අර අඳුරන පොලිසියේ ලොක්කා කිව්ව දේ ඒ විදියටම සම්බන්ධ කරලා කතා කරන්න අවස්ථාවක් ඇති කරගෙන ඉන්නවා කියන කතාව තමයි අද අපිට වීඩියෝ එක හරහා ඔයාලට මතක් කරන්න පුළුවන්.